හරි ළමයි. දැන් අපි මේ යනවා ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ මේ තුන්වෙනි ප්‍රශ්නේ. ඒතර අම්ල බෂ්ප සම්බන්ධ ගැටලුවක් තමයි දීලා තියෙන්නේ. එතකොට ඒකේ සාකච්ඡාව කරගෙන යනවා මෙතන ඉඳන්. හරි. ඒකේ ඉස්සලාම දීලා තියෙනවා මේ ඒක බාෂ්පික දුබල අම්ලයක් කියලා කියනවා. ඒක හොඳයි. දුබල අම්ලයේ x කියලා අගයක් දීලා තියෙනවා විඝටනය වූ ප්‍රමාණය යට දෙනවා විඝටනය නොවූ ප්‍රමාණය කියලා தත්ත්වයක් දීලා තියෙනවා. අපි ඒක ගානේ අවසානයේ යෙදෙන තැන මම කියන්නම්. හරි ඊට පස්සේ මේ අපිට මේ ප්‍රස්ථාරයක් අඳින්න ඕන නම් ප්‍රස්ථාරයේ මේ ඔය අපිට කියනවා මේ pH එකයි ලඝු x අතර ප්‍රස්ථාරය අඳින්න කියලා. එතකොට ඕක ඇත්තටම මේ y අක්ෂය දැන් අපිට වෙනස් කරන්න පුළුවන් pH එක නෙවෙයිනේ. pH එක තමයි වෙනස් වෙන එක. ඒක y අක්ෂයට ගන්න වෙනවා අනිත් එක්කෙනා ගන්න වෙනවා මොන අක්ෂයටද? ඒක ගන්න වෙනවා බං x අක්ෂයට. සාමාන්‍යයෙන් දුබල අම්ලයක් නිසා හරි මම ලියාගෙන යනවා දුබල අම්ලයක විඝටනය දුබල අම්ලයක විඝටනය රයිට් කෙලින්ම Ka එතන අපි ලියමු සෝරි දුබල අම්ලයක විඝටනය මම ප්‍රතික්‍රියාව ලියන්න මෙයත් ඔන්න ජලයත් ප්‍රතික්‍රියා කරනවා හැදෙන්න ඕනේ හයිඩ්‍රෝනියම් සහ මේ A- දැන් බලන්න විඝටනය වූ ප්‍රමාණය කියන්නේ මේක මේ තමයි කැඩිච්ච ගාන. කොහොම හරි මේ තමයි විඝටනය වූ ප්‍රමාණය. විඝටනය වූ ප්‍රමාණය. විඝටනය වූ ප්‍රමාණය. මේ තමයි ආරම්භක ගාන. හරි මේ තමයි ආරම්භක ගාන. විඝටන ප්‍රමාණය මේකෙන් අඩු කරොත් විඝටනය වූ ප්‍රමාණය මේකෙන් අඩු කරොත් ඔයාට එනවා ළමයි සමතුලිත ගාන. සමතුලිත ගණන. සමතුලිත ප්‍රමාණය. සාමාන්‍යයෙන් ගණන් හදද්දී අපි ලියාගෙන යන්නේ මෙයාගේ සාධනය C මේක නැහැ. මෙයා නැහැ මෙයා නැහැ. විඝටනය වෙන ගාන x කියලා ගමු. මෙතනට x මෙතනට x කියලා ගානක් එනවා. මෙතන C - x මෙතන x මෙතන x. දැන් හරි මේ විඝටනය වෙච්ච ගාන මේ විඝටනය වෙලා සමතුලිත ගාන. ඒතර ඔක x කියලා කියන්නේ ඇත්තටම right x බෙදීම C - x ට. දැන් හරි නේද? එහෙම නැත්නම් සංකේතාත්මකව ලිව්වොත් එහෙම A- ට ඔයාට ලියත හැකි කවුද? HA සමතුලිත ගාන. සමතුලිත HA ගාන EQ එක. right දැන් ඔක කොහොමත් අපිට දුබල අම්ලයේ විඝටනයේ Ka ලියද්දී ඕක එනවා Ka හයිඩ්‍රෝනියම් ගානයි ඊට පස්සේ එනවා A- ගානයි බෙදෙන්න ඕනේ කාගේද HA එකේ. නේ දැන් ඕකේ අපි දන්නවනේ හෙන්ඩර්සන් සමීකරණය හදනවා වගේම චුට්ටක් ඒට මෙහෙට කරලා ලඝු ගමු. හරි එතකොට කෙලින්ම මේ කොටසෙන් මේ කොටස බෙදෙන විදිහට අරගෙන අපි ලඝු ගමු. ඍණ ලඝු 10යි Ka සමානයි ඍණ ලඝු 10යි හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය හරිද රයිට් ඒකට එකතු කරන්ද ඍණ ලඝු 10යි මෙතන A- සාන්ද්‍රණ බෙදෙන්න ඕනේ HA සාන්ද්‍රණ HA සාන්ද්‍රණ දැන් කෙලිම මෙතන ඔයාලට ලියත හැකි එහෙනම් මෙතන එන්නේ pKa යගේ pKa සමානයි මෙතන එනවා pH මෙතන එනවා ඍණ ලඝු හරි දැන් මෙන්න මේ කුට්ටිය වෙනුවට බලලා ලියන්න පුළුවන් කවද x කියලා. ඔන්න x. වැඩි ඉවරයි. දැන් එයා මෙහෙට ගේන්න. එතකොට මම ඒ ගේන සමීකරණය පැතිමාරු කරලා ලියනවා pH එක සමානයි ලඝු 10යි x ධන pKa. ළමයි එන්නේ y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. මෙන්න මේ තමයි x අපි විචලනය කරන එක කියන අනුක්‍රමණය එක වෙලා තියෙන්නේ right. එතකොට මේක මෙහා සහ මේ මෙතන pKa යකය. සාමාන්‍ය pKa ගත්තොත් එහෙම සාමාන්‍ය මෙතන උත්තරේ කවදාවත් මේ ඍණ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඍණ ලඝු 10යි දැන් විකරණීයතියක් සාමාන්‍ය 1.8 වගේ ගමුකෝ. 10 ඉන්න 5යි කියලා. එතකොට වාඩිනේ 5 - ලඝු 10 යම් අගයක්. එතකොට මේ උත්තරේ සාමාන්‍යයෙන් ධන එහෙනම් මේකේ අන්තක්ඛණ්ඩය ධන. එහෙනම් ඒත් එක්ක අපි තීරණය කළා ප්‍රස්ථාරය ගහගත්තොත් ප්‍රස්ථාරය ඉන්න ඕනේ මෙහෙමනේ.
මෙතන කැපෙනවා. කැපෙන තැන අගය PKA ප්‍රස්ථාරය. ඊට පස්සේ සාමාන්‍යයෙන් ලඝු x රයිට් ඕකත් නිකන් ධන උත්තරයක් කියලා හිතලා ඒක ලඝු 10ක් නෙන්නේ. මොකද මෙතනින් මේ යම් උත්තරයක් නෙන්නේ සංඛ්‍යාත්මක අගයක්. හරි. එහෙම නැත්නම් මෙතන කෙලින්ම කියන්න පුළුවන් මේක තමයි විචලනය කරන එක මෙතන තියෙන්නේ එක. එතකොට හරි. m කියලා කියන්නේ ධන. සාමාන්‍ය උතන මේ මැත්ස් දන්න කට්ටිය දන්නවා මෙතන කෝණේ අංශකයේද 45ක එකක් කියන අනුක්‍රමණය. ඒ අනුක්‍රමණයේ තියාගත්ත ප්‍රස්ථාරයක් එන්නේ මෙතන. m සමාන 1 වෙච්ච ප්‍රස්ථාරයක්. එතකොට අක්ෂමාක් කරගන්න මෙතන ලඝු 10 x එකයි මෙතනට එනවා කවුද ph එක. එහෙනම් මෙන්න මේ සීන් එකත් එක්ක අඳින ප්‍රස්ථාරය තමයි උතන ඇදලා පෙන්නන්න ඕනේ ව්‍යුත්පන්න කිරීමත් එක්ක. පොඩි වැඩක් පොඩ්ඩක් හිතන්න තියෙනවා. ඒ හිතන පාර්ට් එකත් ගොඩ දාගත්තොත් මේ ප්‍රස්ථාරය අපිට ඇඳින්න පුළුවන් මේ ව්‍යුත්පන්න කිරීම තුලින්. රයිට්. බලලා හදාගන්න. හරි. ඒක කම්ප්ලීට් කරගන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි ළමයි. එහෙනම් මේ දැන් අපි යමු ඒ දෙවෙනි පාර්ට්. ඒක ලස්සන මේ ප්‍රශ්නයක්. හරි. ඒක අපිට දීලා තියෙනවා R කියලා ද්‍රාවණයක් හදනවලු අම්ල ಜಾති 4ක් මිශ්‍ර කළා. හරි. එතකොට R කියන ද්‍රාවණය ABCD කියන අම්ල ಜಾති ටිකෙන් තමයි හදන්නේ දිය කළා. දැන් එයාලා අපිට කියනවා ඒක භාෂ්මිකයි කියලා. ඒක භාෂ්මිකයි කියලා කියනවා. එතකොට මේ හැම එකෙකම H+1යිනේ දෙන්නේ. හැබැයි මෙයාලගේ මේ කවුද ප්‍රබල කවුද දුබල කියලා කියන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් කියනවා දෙන්නෙක් ප්‍රබලයිලු දෙන්නෙක් දුබලයිලු. දෙන්නෙක් ප්‍රබලයි නම් සහ දෙන්නෙක් දුබලයි නම් එන ප්‍රශ්නේ තමයි ප්‍රබලයෝ සම්පූර්ණයෙන් විඝටනය වෙනවානේ. දුබලයෝ ගත්තොත් විඝටනය වෙන්නේ ආංශිකව. ත්‍රාංශික විඝටනය වීමක් තමයි තියෙන්නේ. එතකොට මේකේ අපි නිකන් හෙව්වා කියන්නකො මුළු හයිඩ්‍රෝනියම් ගාන. එතකොට මේ මුළු හයිඩ්‍රෝනියම් ගානම ඒ කියන්නේ අපි නිකන් ඒ කියන්නේ ඔක්කොම එකම ප්‍රබලතාවයක් කියලා හිතලා ගත්තොත් එහෙම එතනින් එන pH අගය වැඩේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් එහෙම නෙවෙයි හදන්නේ. ඒකට හේතුව තමයි දුබලයන්ගෙන් හම්බෙන ගාන අපි දන්නේ නැහැ. දැන් මෙතන KA දන්නෙත් නැහැ. දැන් මෙතන අපිට ඇත්තටම හොයන්න බෑ. හැබැයි අපිට මෙහෙම කතාවක් කියනවා. එහෙම දුබල දෙන්නෙක් ඉන්නවා. දුබල දෙකක් තියෙනවා. එයාලා KA අගේ එකමයිලු එකම ප්‍රමාණයෙන් දෙනවා. දෙන්නෙක් ප්‍රබලයිලු. ප්‍රබල දෙන්නයි. ඊට පස්සේ මේ කට්ටිය මිශ්‍ර කරලා හරි හදන ද්‍රාවණී පරිමාව ගැන අදහසක් කියනවා. 500යි 500යි 1000යි තව 1000යි 2යි ඔක්කොම 3000 කියන්නේ ඝන ඩෙසිමීටර් 3යි අවසන් පරිමාව. ඒ අවසන් පරිමාවෙන් රයිට් අනුමාපනය කිරීම සඳහා ගන්නවා ළමයි ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 30ක් අරගෙන එයාව අනුමාපනය කරනවා කාත් එක්කද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මේව කරද්දී ඔන්න දර්ශක දෙකක් දාලා තියෙනවා. එකක් තමයි ෆිනොප්තලින් එකක් තමයි මෙතිල් ඔරේජ්. ඒතර අපිට කියනවා ෆිනොප්තලින් තියෙද්දි ඉස්ලාම කියන්නේ මෙතිල් ඔරේජ් තියෙද්දි රයිට් මෙතිල් ඔරේජ් තියෙද්දි පරිමාව ඝන සෙන්ටිමීටර් 10යිලු. එතකොට ෆිනොප්තලින් තියෙද්දි ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 40ක් වැය වෙනවා. ලෝක තමයි කියන කතාව. හරි. එතකොට මෙයාගේ අපිට සාන්ද්‍රණය දීලා නැහැ. හරි Z කියලා තමයි දීලා තියෙන්නේ. හැබැයි වැය වෙන පරිමා දීලා තියෙනවා. අපෙන් අහනවා මෙම මිශ්‍රණය තුල ඉන්න ප්‍රබලයෝ කවුද දුබලයෝ කවුද කියලා සාධනය කරන්න. මරු ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. හරි. මං ඊට කලින් මේ සාධනය කිරීමට කලින් ඉස්සල්ලාම ඔය අම්ල ටික දානවනේ. දාද්දි A ගෙන් B ගෙන් C ගෙන් කොච්චර මවුල ගානක් ඇඩ් වුණාද කියලා අපි නිකන් හොයලා බලමු. මොකද මෙයාලගේ මවුල ගාන පරිමාවත් එක්ක හොයා ගන්න පුළුවන්. A වලින් ගන්න පුළුවන්. රයිට් මම මෙතන කෙලින්ම ලියනවා මවුල. අම්ල මවුල ගන්න. අම්ල මවුල. අම්ල මවුල ගන්න. හරි. එතකොට 0.07න් 1000ක් වැඩි කරහන් 500න්. ඒතර මෙයාගේ මවුල ගන්න එනවා. ඒතර මෙයාගෙන් දාලා තියෙන්නේ 3.5 වැඩි කිරීම. හරි මේ දෙන කැපෙනවනේ 2යිනේ. එතකොට 10 රින 2යි. ඉතින් හිතලා ගත්තේ. ඊට පස්සේ ළඟට තියෙනවා B. ඒ වගේම C හොයමු. ඒ වගේම D හොයමු.
B කියන එක ගත්තොත් එහෙම 0.06යි එයා 1000කින් දාන්නේ. එයා 1000ක්ම දානවා. ඒ සාන්ද්‍රණයේ අදහසනේ 1000. ඒතර මේ ටික කැපිලා මෙතන 6 වැඩි කිරීම 10 ඍණ 2ක්. ඊළඟ C ගේ අදහස හරි. එයා 0.12 මවුල එයා ඉන්න ඕනි 1000ක. ඒකෙත් 1000ක් දානවා. සුළු කරලා ගන්න. එතකොට වාට ඉන්නේ 12 වැඩි කිරීම 10 ඍණ 2ක්. මෙච්චර මවුල ගන්නක් දාලා තියෙනවා. ඊළඟ එක්කෙනා 0.05යි එයාගෙන් 1000ක් දාලා තියෙනවා. එතන වැඩි ගන්න එතන 500ක් තමයි දාලා තියෙන්නේ. මේක සුළු කරන්න. ඒක සුළු කරොත් එහෙම ඔයාලට මෙතන මවුල ගන්න එනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 2ක්. මේ තමයි ඊ අදාළ මවුල ගන්න. පැහැදිලිද? ඒ තමයි අදාළ මවුල ගන්න. දැන් ඔතන මේ ඇත්තම කතන්දරේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් අනුමාපනය කරනවානේ. එතකොට දැන් ද්‍රාවණය මෙන්න මේකේ මම ඔය අපි දන්න තැනකට ගේන්නම්. මෙතන තියෙන අම්ල යට තියෙන අම්ල. ඔන්න pH වක්‍රය ගැහුවොත් දලව. pH වක්‍රය ගත්තොත් ප්ලාස්ක් කියන්නේ උඩින් දාන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. යොදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව. මෙතන pH අගය වගේ ගත්තොත් බං මේක අදින්න ඕනේ. මම මේකේ අදහස තේරුම් ගන්න කියන්නේ. හරි. ප්ලාස්කුවේ pH අගය ආම්ලික නිසා යට තියෙන්න ඕනේ. හරි. අනුමාපනය කරද්දී ඔහොම කියන්නේ අනුමාපනය වෙන්නේ කවුද? මේකේ තියෙන ආම්ලික කොටස්නේ. ඉස්සල්ලාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දි ප්‍රතික්‍රියාවට එන්නේ අම්ලද ප්‍රබල අම්ලද? ප්‍රබල අම්ල. එතකොට මෙතන සරල තරංකාරීත්වයක් තියෙනවා. මේ හරියට තරංගයක් තියෙනවා. තරංගය තියෙනවා. ඒ තරංගය තුල අහගන්නේ ඉස්සල්ලාම වඩාත් ආම්ලික සෙට් එක එනවා. ඒ ටික ප්‍රතික්‍රියා කරලා ඉවර වුණාම තමයි මොකද වෙන්නේ? දුබල අම්ල ටික ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් අනුමාපනයේ යද්දී ප්‍රබලයෝ ඉස්සල්ලාම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම ඉවර වෙනවා. ඊට පස්සේ දුබල සෙට් එක ප්‍රතික්‍රියා කරනවා. දුබල සෙට් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ එතනත් වෙන වැඩේ තමයි ඒ ටික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ප්‍රතික්‍රියා වෙලා ඉවර වෙනවා. සාමාන්‍ය මෙහෙම සිද්ධියකුත් දන්නවනේ. යට ප්‍රබලද දුබලද අදාළ නැහැ. අනුමාපනය කරද්දී යට ඉන්න කට්ටිය ඔක්කොම මොනා වෙලා යනවද? ප්‍රතික්‍රියා කරලා අවසන් කරනවා. ඉතින් ඒ අවසානය වෙනකම් ප්‍රතික්‍රියා වෙවි යද්දී අවසානයේ යට හිටපු ප්‍රබල හෝ වේවා දුබල හෝ වේවා ඔක්කොම ටික මොනා වෙලා යනවද? ප්‍රතික්‍රියා කරලා ඉවරයක් වෙනවා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. ද්‍රාවණය දැන් ඉන්න තැනක් තියෙනවානේ. මේ තමයි ද්‍රාවණය. ප්‍රබල ටික ප්‍රතික්‍රියා කරලා දුබල ඉතිරි වෙනව නේද? හරි. ඊට පස්සේ දුබල ටිකත් ප්‍රතික්‍රියා වෙලා සාමාන්‍ය ද්‍රාවණය උදාසීන වෙන්නේ නැහැ. සමගතා ලක්ෂයට එනවනේ. සමගතා ලක්ෂයට එද්දී ඊළඟ මොහොතේ සමගතා ලක්ෂයට එද්දී මේ හරියේ ප්‍රබලයා ප්‍රතික්‍රියා කළ ඉවර වෙච්ච නිසා මෙතන තියෙනවා ශීඝ්‍ර pH විචලන එකක් තියෙනවා. දුබලයත් ප්‍රතික්‍රියා කළ ඉවර වුණාම මෙතනත් තියෙනවා ශීඝ්‍ර pH විචලන එකක්. එතකොට pH විචලන ඔක්කොම කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එතකොට මේකේ ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ මෙහෙම අරගෙන ඔන්න ශීඝ්‍ර pH විචලනයක් තියෙනවා. ආයේ මෙහෙම ගිහලා ඔන්න ආයේ ශීඝ්‍ර pH විචලනයක් කියලා තමයි මෙන්න මෙතනින් අවසන්. එහෙනම් මෙන්න මේ තැන්වල ශීඝ්‍ර pH විචලන දෙකක් තියෙනවා. මෙතන එකයි right මෙතන එකයි. ඔන්න ශීඝ්‍ර pH විචලන මෙතන තියෙනවා. ළමයි මෙතිල් ඔරෙන්ජ් දාද්දි 10ක් යනවා සහ මෙතන අදහසක් තියෙනවා. සාමාන්‍ය ෆිනොප්තලීන් තියෙන්නේ මෙන්න මේ හරිය වගේ pH පරාසය. 3.1ක් 4.4ක වගේ පරාසයක තමයි මෙතිල් ඔරෙන්ජ් තියෙන්නේ. මෙතිල් ඔරෙන්ජ් තියෙන්නේ මෙතන. ආයේ ඊළඟ එක මේ කියන්නේ අලුතෙන් කරනවා කියලා කියන්නේ එකම එකේ නෙවෙයි. එතකොට මෙතිල් ඔරෙන්ජ් යට තියෙද්දී මෙතන තියෙන්න ඕනේ ෆිනෝල්. හරි. එයාගේ පරාසය සාමාන්‍යයෙන් ඉන්නේ 8.1ක් සහ 10ක් වගේ. ඒසොර 8.2ක් 10ක් වගේ. එතකොට මේ හරියේදී ළමයි පරිමාව මෙච්චරයි.
දැක්කද? මේ දුබලයා සඳහා වැය වෙන ගාන මේ තමයි මේ තමයි ප්‍රබලයා සඳහා වැය වෙන ගාන. මේ අලුතෙන් අනුමාපනයක්. කියන්නේ මේක ප්‍රබලයාවත් දුබලයාවත් ඔක්කොම වැය වෙන ගාන. මේ දක්වා ප්‍රබලයා මේ දක්වා ඔක්කොම. එතකොට මේ අනුමාපනය සම්පූර්ණයෙන් ඉවර වෙද්දි ඝන සෙන්ටිමීටර් 40ක් දාද්දී මෙන්න මේ ටික කියන්න පුළුවන් ප්‍රබල අම්ලවලට. මෙන්න මේ ටික කියන්න පුළුවන් කාටද? සියල්ලටම. මේ සියල්ලම. එහෙනම් මේ ටික ගැන කතා කරන්න. මේ ටික තමයි දුබල කට්ටිය. එහෙනම් දුබල කට්ටියට වැය වෙලා තියෙනවා ළමයි 40 මයිනස් 30ක්. සෝරි 10ක්. ඒක උත්තරේ කියුනේ. එතකොට 30ක් වැය වෙනවා. 30ක් වැය වෙනවා. එයා ළමයි මෙහෙම තමයි කතන්දරේ. දැන් උඹලට තේරෙන්න ඕනේ ප්‍රබලයා සඳහා 10ක් වැය වෙද්දී දුබලයෝ සඳහා කොච්චරක් වැයලා තියෙනවද? 30ක් වැයලා තියෙනවා කියන කතන්දරේ මෙතනදී පොඩ්ඩක් සෙට් වෙන්න ඕනේ. ඒකත් එක්ක මම ওই කතන්දරේ මෙහෙම කියන්නම්. යට අම්ල ඉන්නවනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රතික්‍රියාව වෙන්නේ උගෙන් වෙච්ච පරිමාව. ඒතර C සමානයි N බෙදීම V. හරි. ඊට පස්සේ CV සමානයි N. භාවිතා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක්කෙනාගේ සාන්ද්‍රණය එක බං සෑම අවස්ථාවකම නියතයක් නිසා යොදපු පරිමාව මවුල ගන්නට අනුලෝමයි. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් යොදන පරිමාව රයිට් එයාගේ මවුල ගන්නට අනුලෝමයි. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න කියලා කියන්නේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන ගාන. එයා වැය වෙන්නේ වැඩේට. එතකොට සාමාන්‍යයෙන් ඒක භාෂ්මික නිසා රයිට් අම්ලත් එක්ක ඒක භාෂ්මික නිසා එයාලා යන්නේ ළමයි සෑම විටම එකට එක ප්‍රතික්‍රියාවක්. එහෙනම් මෙතන ඝන සෙන්ටිමීටර් 10ක් වැය වෙලා තියෙන්නේ යම් මවුල ගානකට වෙද්දී මෙතන 30ක් වැය වෙලා තියෙන්නේ ඒ අදාළ මවුල ගාන කෙලින්ම මේ පරිමාවට අනුලෝමයි. එතකොට මට මෙහෙම ගන්න පුළුවන් ප්‍රබල අම්ල සඳහා වැය වෙච්ච පරිමාව. ඒ කෙලින්ම යාගේ මවුල ගානට අනුලෝමයිනේ. එතකොට එහෙනම් ප්‍රබල කට්ටියගේ මවුල ගාන සහ රයිට් දුබල කට්ටියගේ දුබල අම්ලවල මවුල ගාන අතර අනුපාතය කෙලින්ම සමාන වෙන්න ඕනේ. රයිට් එයාලගේ මොනවා ගණන් වලටද? රයිට් මම මේ ගත්තේ දැන් මං කියාගෙන ආවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන තමයි මෙතනින් එන්නේ. ඒන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එන්නේ අම්ල වලට. ඒතර අම්ල වලට කොච්චර වැය වෙනවද කියන එක ගන්න පුළුවන් ප්‍රබල අම්ල සඳහා වැය වෙන පරිමාවයි. ප්‍රබල අම්ල සඳහා වැය වෙනවා 10ක්. දුබල අම්ල සඳහා වැය වෙනවා 30ක්. එතකොට බං 1:3 අනුපාතයෙන් යාලා ඉන්න ඕනේ. ඒක භාෂ්මික නිසා. තේරුණාද? ඒ අම්ල 1:3 අනුපාතයෙන් ඉන්න ඕනේ. එතකොට මෙන්න මෙතන ඔයා එකතු කර බලන්න ඕනේ. දෙන්න 1:3 සෙට් වෙන තැන්. 1:3 සෙට් වෙන තැන්. පැහැදිලිද? එතකොට මම මෙහෙම ගන්නවා. හරි? AD බලන්නකො 3.5යි සංඛ්‍යා විතරක් ගන්න 2.5යි. AD ගේ එකතුව. එතනින් එන්නේ 6 වැඩි කිරීම 10 ඉන්න දෙකක් නේද? ඊට පස්සේ මම ගන්නවා BC ගේ එකතුව. එතකොට මේ හරිය තියෙන්නේ බං 6යි එහා පැත්තේ තියෙන්නේ 12යි. එතකොට ඔක්කොම එනවා 18ක්. දැන් බලන්නකො ෂෝක් එකට මේ අනුපාතය සෙට් වෙනවා 1:3. 1:3 අනුපාතය සෙට් වෙද්දී එහෙනම් අපිට කියත හැකි AD තමයි කවුද වෙන්නේ මේකේ ප්‍රබලයෝ. හරි එහෙනම් මේ පැත්තේ ලියන්නම් A සහ D ප්‍රබලයි ප්‍රබල අම්ල B සහ C දුබල අම්ල එහෙනම් මෙන්න මේ විදිහට ගාන කියලා තමයි අපිට මොකද්ද කරන්න තියෙන්නේ? ඒ අදාළ අපෝහණය කිරීම කරන්න දෙන්නේ. ඉස්සලාම මවුල ගණන් හොයාගනි. මවුල ගණන් හොයාගෙන ඔයාලා මේ ප්‍රස්තාරය ඇඳලා ලස්සනට කිව්වත් හරි. ඒතර සාමාන්‍ය ඝන සෙන්ටිමීටර් 10ක් යනවා ප්‍රබලයට. අතිශය ප්‍රබල කට්ටිය ටක් ගාලා ප්‍රතික්‍රියා කරනවා. ආය අලුතෙන් දාන්නේ ෆිනොප්තලින්. ඒතර ඔක්කොම 40ක් යනවා. එතකොට මේ දුබලයන්ට වෙලා තියෙන්නේ 30යි. ඒක වචනෙන් ලියන්න. ඒක මාකින් එකේ තියෙනවා. හරි.
ප්‍රබලය සඳහා 10යි දුබලය සඳහා 30යි. එතකොට එකම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් නම් පාවිච්චි කරන්නේ වැයවන පරිමාව ප්‍රතික්‍රියාවට යොදපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලගානට සමානුපාතිකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඒක භාෂ්මය එකට එක යන්නේ. එහෙනම් ප්‍රබල අම්ල සඳහා වැය වෙන ගානයි දුබල අම්ල සඳහා වැය වෙන මවුල ගණන් කෙලින්ම පරිමානුපාත වලට සමානයි. පරිමානුපාතය දැන් දන්නවා ප්‍රබල සහ දුබල ඒ දෙන්න දාපු ගමන් රයිට් එකට 3 එනවා. ඒක සෙට් වෙන විදිහට මෙන්න මෙයාලයින් එන ආම්ලික් කොටස් ටික දිහා බැලුවොත් එහෙම එතකොට අපිට සෙට් වෙන්නේ A සහ D ප්‍රබල වෙද්දී B සහ C දුබල වෙනවා. හරි. ඔය තමයි ඒකේ ව්‍යුත්පන්න කිරීම. ඒක හරිය ලස්සන තැනක් රයිට්. හිමීට මම පැහැදිලි කිරීම කරා. හරිද? රයිට්. වැඩි ඉවරයි. එතකොට අනුමාපනයක් නිසා මං කෙලින්ම මේ ඊළඟ ගානේදී අපිට කියනවානේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය පාවිච්චි කරන්න කියලා හොයන්න කියලා. කෙලින්ම වෙන්නේ ප්‍රබල ඒ කියන්නේ අනුමාපනයක් නිසා තියෙන අම්ල ටික ඔක්කොම ප්‍රතික්‍රියා වෙනවා. දැන් ගාන ඕනි තැනකට හදා ගන්න පුළුවන්. මම මෙතනටම ගන්නම්. ඝන සෙන්ටිමීටර 40ක් වැය වෙනවා. රයිට්. මුළු හයිඩ්‍රෝනියම් මවුල ගාන ප්‍රතික්‍රියා වෙනවා. ඒතර මේ මවුල ගාන කෙලින්ම හයිඩ්‍රෝනියම් මවුල ගානට සමානයි. ඔක්කොම මෙතන 6යි 18යි ඔක්කොම 24ක් තියෙනවා. ඒතර 24 දාලා තියෙන්නේ. ඒ කියන්නේ 24ක් H+ තියදී OH 24ක් දාලා තියෙනෝනේ. ඒක එන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්. එතනින් කෙලින්ම සාන්ද්‍රණය අපිට එනවා. හරි ඒක බලන්න නිකන් හදලා දාමු. ඒ කොටස අවසන්. ඔයාලා හිමීට නැවත අරන් බලන්න ගාන හදන විදිය බලන්න. දැන් අපිට කෙලින්ම කියනවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයන්න කියලා. එහෙනම් මම කෙලින්ම ගන්නවා ද්‍රාවණ ඝන ඩෙසිමීටර් 3ක මේ ගාන ගොඩක් හොඳයි මේ හදන එක ඝන සෙන්ටිමීටර් 10ට. ඒක හේතුව අර දුබලයාගෙන් එන මවුල ගාන අතිශය අඩුවෙන් එන්නේ. ඒකත් එක ගනුදෙනු නොකර මම 10ක් වැය වෙන්නේ ප්‍රබලයාට නිසා ද්‍රාවණ ඝන ඩෙසිමීටර් 3ක ඇති ප්‍රබල අම්ල මවුල ගාන ගන්නවා. ප්‍රබල අම්ල මවුල ගාන. ප්‍රබල අම්ල මවුල ගාන රයිට් ඒ කෙලිම 6යි. ඒ හේතුව අර 2.5යි 3.5 එකතු කරලා. හරි. දැන් අපිට ඕනේ ඝන ඩෙසිමීටර් 3ක නෙවෙයි අනුමාපනය සඳහා ගන්න ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර් 30ක් 30ක ඇති ප්‍රබල අම්ල මවුල ගන්න. ඒතර 6 වැඩි කිරීම 10 ඉන මේක ඉන්නේ මේ ඝන ඩෙසිමීටර් 3ක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් 3ක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 3000ක් ඔයාට ඕනේ 30ක් සුළු කරන්න. මෙතන 6 වැඩි කිරීම 10 ඍණ 4ක්. 10 ඍණ 4ක්. පැහැදිලිද? රයිට්. දැන් කොහොමත් එතකොට මේ සඳහා එතකොට කොහොමත් H+ ටික ප්‍රබලයිනේ. එයා කෙලිම ප්‍රතික්‍රියා කරන්න පුළුවන් දුබලයත් එක. මොකද මෙයාට ගන්න එක මේ ගොඩක් සුදුසු මදි. ඒකට හේතුව මේ ඒ තර්ක කර කර කියන්න වෙනවා. මේ දුබලයා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වෙනවා. එහෙම කියලා හැදුවත් ඒත් ප්‍රශ්නයක් නැහැ. හරි. මම මෙතිල් ඔරෙන්ජ්ට හදනවා ප්‍රබලයා කියන தත්ත්වයක් එක්ක බලලා එතකොට වැඩි ඉවරයි. එතකොට ඔය අනුමාපනය සඳහා 6 වැඩි කිරීම 10 ඍණ 4ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන ප්‍රතික්‍රියාව සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා මෙච්චරක්. ජල අණුවක් හැදෙනවා. එහෙනම් මම කියනවා වැයවන OH- මවුල ගන්න. එක 6 වැඩි කිරීම 10 ඍණ 4යි. එයා ඉන්නලා තියෙන ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 10ක නිසා භාවිතා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය අපිට කියන්න පුළුවන් 6 වැඩි කිරීම 10 ඍණ 4ක් ඉන්නේ 10ක. ඔයාට ඕනි 1000ක තියෙන ගාන. ඒතර ඒක 0.06ක් එනවා. මේ තමයි ඒ භාවිතා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය සරලව Z. තමයි Z වල අගේ. Z මවුල වැඩි ඉවරයි.
හරි අන්තිම ටිකනේ. හරි ඒක කියනවා මේ ආරම්භක ආර්ද්‍රාවනයේ pH අගය හොයන්න වගේ කතාවක්. ආර්ද්‍රාවනයේ pH අගය හොයන්න වගේ කතාවක්. ළමයි pH අගය සඳහා ඇත්තටම දායක වෙන්නේ කවුද? ප්‍රබලයා කියලා තමයි මේකෙදි ගන්න වෙන්නේ. ප්‍රබලයාගෙන් විතරයි pH අගය තීරණය කරන්න හයිඩ්‍රෝනියම් දෙන්නේ. ඒත් එක්කම දැන් දුබලයා එනවා ප්‍රශ්නේ තමයි දුබලයාගේ විඝටනය තියෙනවා එකක් ලියන්නම්. දුබලයා HA කියලා ගමු නිකන් දලව. මෙයා ප්‍රතික්‍රියා කරලා එමෙත මෙයා විඝටනය දලව ලියන්නකො මෙහෙම. A-. ළමයි ප්‍රබලයා හොඳට හයිඩ්‍රෝනියම් දෙද්දි මේ මාධ්‍ය හයිඩ්‍රෝනියම් තියෙද්දි එතන ඇති වෙනවා පොදු අයනාචරණයක්. එතකොට මේ දුබලයාගේ හයිඩ්‍රෝනියම් වැඩි වීම නිසා පොදු අයනාචරණ ලක් වෙලා පොදු අයනාචරණ ලක් වෙලා ප්‍රතික්‍රියා පසු නැඹුරුනවා ලීචර් ලියමු ධර්මයට. එතකොට එයාගේ අර සාමාන්‍ය විඝටනයෙන් හම්බෙන ගානට වඩා ඊටාම අඩුයි මේ හම්බෙන හයිඩ්‍රෝනියම් ගාන. හරි. හයිඩ්‍රෝනියම් ගාන ඊටාම අඩුයි. එතකොට අපිට කෙලින්ම ගානෙදි ගන්න පුළුවන් ප්‍රබලයාගෙන් හම්බෙන ගාන විතරක් සලකලා pH තීරණය කරන්න. පොතන අහනවා මේ එතන කියනවා මේ උපකල්පනයකුත් තියෙනවා ඒකත් ලියන්න කියලා ගාන හදද්දී නේ සිදු කරන උපකල්පනය ලියන්න මෙහෙම ප්‍රබල අම්ල පවතින විට උපකල්පනය ලියන්න ප්‍රබල අම්ල පවතින විට දුබල අම්ල වලින් ලැබෙන හයිඩ්‍රෝනියම් ප්‍රමාණය නොගැනිය හැකි තරම් කුඩා වේ. ඒ නොසලකා හරිනු ලැබේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් pH අගය සඳහා ප්‍රබල අම්ලයා පමණක් දායක වේ කියලා කතන්දරය අරගෙන අපිට කෙලින්ම ලියන්න පුළුවන් ප්‍රබල අම්ල මගින් ලබා දෙන හයිඩ්‍රෝනියම් මවුල. ඒ කොහොමත් අපි දන්නවා ඒ ගාන 6 වැඩි කිරීම 10 × 2යි කලින්ුත් හොයාගත්ත ඔයාලා එකතු කරලා ගන්න. දැන් කෙලින්ම ඔයාලට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ගන්න පුළුවන්. දැන් අපි ඔය ආරම්භක ද්‍රාවණිය නිසා එතන බන් තියෙන්නේ ද්‍රාවණ ඝනසෙමිට 3000ක් තියෙනවා. එහෙම නැත්නම් කෙලින්ම ඝන ඩෙසිමීටර් 3යි. ඝන ඩෙසිමීටර් 3යි. ඒකෙන් බෙදන්න. එතකොට ඔයාට කෙලින් වෙන්නේ 2 වැඩි කිරීම 10 × 2ක සාන්ද්‍රණයක් ද්‍රාවණයේ පවතිනවා කියලා. එතකොට කෙලින්ම ද්‍රාවණයේ pH අගය කියන එක නා ගන්නවා ඍණ ලඝු 2 වැඩි කිරීම 10 × 2යි. එතකොට දෙකෙන් අඩු වෙන්න ඕනේ ලඝු 2ක්. එතකොට ඔතනින් එන්න ඕනේ රයිට් 2 අඩු කිරීම 0.3යි 0.1යි බිඳුවක්. ඒතර මෙතන එන්න ඕනේ 1.69999 මේ තමයි ද්‍රාවණයේ pH අගය. මේක තමයි ද්‍රාවණයේ pH අගය. වැඩි ඉවරයි. තේරුණාද නේද? හරි ළමයි. දැන් ඊට පස්සේ වෙනම ගානක් තමයි යන්නේ නේ. දුබල ඒකපාර්ශ්වික අම්ලයක් තියෙනවා. හරි අපි ඊළඟ ගානට යමු. හරි නේද? රයිට්. ඒතර ඒකේ මේ කියනවා මේ දුබල ඒකපාර්ශ්වික අම්ලයක් ඉන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අනුමාපනය කරනවලු. එහෙම අනුමාපනය කරද්දී ලැබෙන pH වක්‍රය දලව ඇඳලා පෙන්වන්න සමගතා ලක්ෂයේ pH අගයත් ප්‍රස්ථාරයේ ලකුණු කරලා පෙන්වන්න. ළමයි දුබලෙක් සහ ප්‍රබලෙක් ප්‍රතික්‍රියා කරන්න. පොඩි රූප සටහනක් එක්කම ගියා නම් ඔය ඇත්තටම ද්‍රාවණයේ ඉන්නේ දුබල ඒකපාර්ශ්වික අම්ල HA කියලා ගන්නම්කෝ. උඩින් දාන්නේ 0.1යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් යම් ද්‍රාවණ පරිමාවක් යනවා. අපි ඒක බලමු ගණනය කිරීම තුළ. හරි. මෙයාගේ සාන්ද්‍රණය 0.1යි. එයාගෙන් පරිමාව ඝන සෙන්ටිමීටර් 25ක් ගත්තොත් ළමයි එකම සාන්ද්‍රණ නම් වැය යුතු පරිමාව කීයක් වෙනවද? ප්‍රතික්‍රියාව එකට එක යන්නේ අනිවාර්යෙන් ඝන සෙන්ටිමීටර් 25ක් තමයි සමගතා ලක්ෂය වැය වෙන්නේ. ඇයි ඒ? ඒක බාෂ්පිකයි සාන්ද්‍රණ එකම නම් මුගේ පරිමාවට සමාන පරිමාවක් වැය වෙයි. අවසානයේ වෙන වැඩේ තමයි හැබැයි මේ ප්‍රතික්‍රියාවෙන් හැදෙනවනේ. කියන්නේ දුබලයක් ඉන්න නිසා ලවණයක් හැදෙනවනේ. ලවණය තමයි සෝඩියම් මේ. එයා ඉන්නේ ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50ක. හරි. එතකොට මේක මේ උදාසීන වෙන්නේ නැහැ නේ. ද්‍රාවණය උදාසීන වෙන්නේ නැහැ. උදාසීන වෙන්නේ නැහැ කියන්නේ එයාට ගුණයක් තියෙනවා. ගුණය තමයි මේ කායි ගුණයද? ප්‍රබලයයි ගුණය. ප්‍රබලයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ගුණය මේක තුල තියෙන්න ඕනේ.
එහෙනම් පොදුවේ මං කෙලින්ම හොයාගන්න යෙදූ එච්චේ මවුල 0.1 සාන්ද්‍රණ 1000යි වැඩි කරන්න 25න් සුළු වුණොත් එනවා 2.5 වැඩි කිරීම 10^3ක්. එතකොට මෙන්න මේක තමයි යාගේ ප්‍රතික්‍රියාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. එතකොට මෙතන සෝඩියම් A ප්‍රමාණයක් එක්ක ජලය හම්බෙනවා. එතකොට මෙයාගෙන් මෙච්චර මවුල ගානකුත් මෙයාගෙන් මෙච්චර මවුල ගානකුත් අනිවාර්යෙන් යොදන්න ඕනේ. ඕන පැත්තක ලිව්වොත් වැයවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2.5 වැඩි කිරීම 10^3යි. හරි. වැයවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව අහලා නැහැ. එයා දාන්නේ 0.1 වෙච්ච සාන්ද්‍රණයකින් යුක්ත එක්කෙනෙක් තමයි දාන්නේ. ඒක මේ 0.1යි යාගේ සාන්ද්‍රණය. එහෙනම් මේ පරිමාව මේ මවුල ගන්න අත් වෙන පරිමාව හොයන්න. සුළු කරලා ගත්තොත් ඒකත් 25ක් කියලා. එතකොට මෙතනින් හැදෙන මවුල ගාන හරි 2.5 වැඩි කිරීම 10^3ක් තමයි හැදෙන්නේ. හැබැයි මෙයා ඉන්නේ දැන් ද්‍රාවණ ඝනසපිට කීයකද 50යි 50න් තමයි යාගේ සාන්ද්‍රණය එන්නේ. රයිට්. මම මෙතන එනවා ප්‍රතික්‍රියාවෙන් සෑදුණු ලවණයේ සාන්ද්‍රණය. ද සෝඩියම් A වල සාන්ද්‍රණය. ඇතරම අර සාන්ද්‍රණින් අර්ධයක් එන්න ඕනේ. හරි ඒක හදලා ගමු. 2.5 වැඩි කිරීම 10^3යි. එයයිනේ 50ක හොයලා ගන්න 1000ක. මේක සුළු වෙනවා මේක සුළු වෙනවා රයිට්. අවසානයේ වටිනා 0.05ක් අරගේ අර්ධයක්. නේ දැන් මෙයාගේ ගාන අර කෙලිම විද්‍යුත් මෙයා ඉස්සලාම් විද්‍යුත් විච්ඡේදනය වෙනවා. ඊට පස්සේ ජල විච්ඡේදනය වෙනවා. ඒ ජල විච්ඡේදනය තමයි කෙලිම මොකද වෙන්නේ? pH එකේ. මම ඒ ටික මේක පැත්ත පොඩක් මකලා හිමීට හදාගෙන යනවා. මේ ටික පොඩ්ඩක් කම්ප්ලීට් කරගන්න. හරි ළමයි. දැන් බලමු සීන් එක. එතකොට කෙලින්ම සෝඩියම් A එයා විදුත් විච්ඡේදනය වේ. එයාගේ සාන්ද්‍රණය 0.5යි. මෙතනින් එනවා 0.5ක්. දැන් එයා ජල විච්ඡේදනය වෙනවා. ඔන්න ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය වෙද්දී පරිස්සමෙන් ගන්න. HA එක්ක OH- තමයි ඉන්නේ ද්‍රාවණයට. එතකොට අපි ලියන්න ඕනේ මෙයාට KB. KB කියලා කියන්නේ KW බෙදීම කවුද? KA. KW බෙදීම KA. දැන් මෙයාගේ සාන්ද්‍රණය 0.05යි. මෙයා නෑ. විකරණයකාර x + x + x 0.05 - x මෙයා x මෙයා x. දැන් ඉවරයි. එතකොට ඔතන ඉන්නේ POH. ඒතර POH වලින් අපිට කෙලිම මොනා කරන්න ඕනද? රයිට්. pH එක කන්වර්ට් කරලා ගන්න වෙනවා. සාමාන්‍ය 8.35ක් තමයි එන්නේ. මම එහා පැත්තේ කැල්ල හදන්නම්. ඊට ප්‍රස්තාරයේ මාක් කරලා තියන්න තමයි තියෙන්නේ. පොඩි වැඩක්. හරි. ඊට වැඩියට යමු. දුබ්බල විඝටනයට සෙල්සියස් 25 දී උෂ්ණත්වය දීලා නැහැ. කවන්නේ. රයිට්. කෙලිම KB ලියන්න වෙන්නේ. රයිට්. ඒතර අපිට ගන්න වෙනවා මේ HA වල සාන්ද්‍රණයයි OH- වල සාන්ද්‍රණයයි බෙදන්න වෙනවා. හරි. A- වල සාන්ද්‍රණය. මේ වෙනුවට වාට ලියන්න පුළුවන් KW බෙදීම KA. මෙතනට ලියන්න වෙනවා කෙලිම මෙතන ඇත්තටම මේ OH වල වර්ගයක්. මොකද මේ දෙන්නගේ සාන්ද්‍රණය සමානයි. OH වල වර්ගයක් යට ඉතිරි වෙනවා 0.05 - x. අගයන් ආදේශ කරන 10^14යි.
යට ඉන්නවා KA. KA ඌ අපිට දීලා තියෙන්නේ 10/4යි. මෙතන තර්කයේ විඝටනය ඉතා කුඩයි. මේක පැත්තක ලියමු මේ. විතර 0.5යි. සුළු වෙනවා. ඒතර මේක කෙලින්ම 5 වැඩි කිරීම. මෙතනින් 10 4ක් ගියොත් 10යි. මෙතන 10 ඍණ දෙයක් යනවා. 10 ඍණ 12යි. කෙලින්ම මවුල වර්ග dm ඍණ 6 OH මයිනස් වල සාන්ද්‍රණය. ඒකේ වර්ගය. ඒතර මෙතන අවසානයේනේ 5 මූලෙත් 10 ඍණ 6ත් සහ 10 ඍණ 6ක්. මවුල ඝන ඩෙසිමීටර්. ඒතර මේ තමයි OH මයිනස් වල සාන්ද්‍රණය. ඔතන අපිට ඉතිරි වෙන්නේ 2.236 වැඩි කිරීම 10 ඍණ 6යි. මවුල ඝන ඩෙසිමීටර්. එතකොට මේ OH මයිනස් සාන්ද්‍රණය. ඔයාලා කෙලින්ම ඔතන රයිට් මෙතන ලියන්න. මෙතන මේ විඝටනය ඉතා කුඩයි කියලා තර්කය ලියන්න. බිඳුව 5ට වඩා මේ x කියන එක්කෙනා ඉතා කුඩයි. විඝටනය ඉතා කුඩා නිසා. එතකොට මේ දෙනගේ අන්තරය ආසන්න වශයෙන් 0.5ක් කියලා ගන්න. එතකොට POH එක හොයන්න පුළුවන්. එතකොට POH එක ඍණ ලඝු 10යි 2.236 10 ඍණ 6යි 6න් අඩු කරන්න එනවා ලඝු 2.236ක් නේ. මම ඔක කොහොම තියාගෙන දැන් යනවා ඒකේ කෙලිම pH එක. pH වලට යද්දී pH ධන POH සමානයි 14යි. pH එක හොයද්දී 14න් අඩු වෙන්න ඕනේ 6 මයිනස් ලඝු 2.236ක්. මම මේක තියාගන්න කිව්වේ දැන් මෙතන එක ආකලනය වෙනවා. නැත්නම් අඩු කරලා තව උත්තරයක් කරන් ආයේ එතනින් කේස් මෙතනින් කෙලිම 6ක් අඩු කරන්න 8ක් ඉතිරි වෙන්නේ 2.236යි මේකේ ලඝු බලහන්. එතකොට වැඩි ඉවරයි 8.35ක් එනවා. මේ තමයි pH එක. දැන් ඔක pH වක්‍රයක අඳින්න කියන්නේ ළමයි කෙලින්ම අම්ලයක්නේ යට ඉන්නේ. ඒතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් තමයි අනුමාපනය කරන්නේ. වැයවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව ලියහන් හරි ඝන සෙන්ටිමීටර් උඩ අක්ෂයට pH මෙහෙම යන්නේ. ඒතකොට සාමාන්‍ය ප්‍රබලම අම්ලයක් නෙවෙයිනේ ඔය ප්‍රතික්‍රියාවේ ලොකු ශීඝ්‍ර pH විචලනයක් අවශ්‍ය නැහැ. යම් එකක්. එතකොට දැන්ට ගිහිල්ලා පොඩි විචලනයක් ඊට පස්සේ එන මෙහෙම. ඒතකොට මෙහෙම තමයි මේ අපිට දලව ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ. මේ හරියදී වැවිච්ච පරිමාව ඝන සෙන්ටිමීටර් 25ක් වෙද්දී ඒ මොහොතේ සමකතා ලක්ෂයේදී pH අගය 8.35ක් කියලා ගන්න පුළුවන්. 8.35ක්. තේරෙනවද? ඔය තමයි. හැබැයි හරිම ප්‍රස්ථාරයක් අඳිනවා නම් ඔයා සමකතා ලක්ෂයෙන් පහළටත් උඩටත් pH අගය පොඩක් හොයා ගන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ දැන් මේකෙන් නම් අවශ්‍ය නැහැ මේක ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් නිසා එසේ එකක් නම් යන්න මෙහෙම 0.5ක් අඩුවෙන් බලන්න 0.5ක් වැඩියෙන් බලන්න. ඒ කියන්නේ මෙතන 24.5ටත් මෙතන බලන්න ඕනේ 25.5ටත්. ඒතර ඒ තැන් වලට වැළුවොත් ගානට මේක හැරෙන තැන් පවා එනවා හරි. ඒ හැරෙන තැන් වලින් අපිට පුළුවන් ප්‍රස්ථාරයේ හරීම විචලනය හොයාගන්න. ඒතර මේ තමයි අඳින්න ඕනේ දාලා ප්‍රස්ථාරය. ඒතර අක්ෂ මාක් වෙලා තියෙන්න ඕනේ වැඩි ඉවරයි. තේරුණාද? හරි. දැන් කියනවා දුබල අම්ලයේ ප්‍රබලතාවය වැඩි කරන විට වක්‍රයේ විචලනය සංසන්දනය කරන්න. වක්‍රයේ විචලනය. පළවෙනි කතන්දරේ තමයි මේක මතක තියාගන්න. මම මේක පන්ති කියනවා. රයිට්. ශීඝ්‍ර pH විචලනයේ පරාසය වැඩි වෙනවා. දැන් අපිට කියන්නේ මේ පාවිච්චි කරන දුබල අම්ලයේ ප්‍රබලතාවය වැඩි කරනවා. ඒතර මෙතන ශීඝ්‍ර pH විචලනයේ පරාසය වැඩි වෙනවා පළවෙනි පොයින්ට්. එක ශීඝ්‍ර pH විචලන පරාසය වැඩි වෙනවා. ඊළඟ සිද්ධිය තමයි බං. හරි. සමකතා ලක්ෂයේ අගය දැන් සමකතා ලක්ෂයේ හරි pH අගයට මොකද්ද වෙන්නේ කියලානේ අහන්නේ. දැන් අර සාමාන්‍යයෙන් ගාන ඔහොම යද්දි මේ දැන් අපි සාමාන්‍ය මේ අම්ල භෂ්ම වල දන්නවා ඔය මේ
ඔක්ස්වර්ගේ තනුකකරණ නියමය කියන කතන්දරය තුල ද්‍රාවණයක කෙලින්ම OH සාන්ද්‍රණය ඉගෙන එක්කෙනෙක් විතරක් ඉන්නවා. OH සාන්ද්‍රණය ඊට POH අගය එහෙම නැත්නම් හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය එහෙම නැත්නම් මේ POH අගය ලියන්න. දැන් මේකේ විඝටනය වෙන්නේ භාෂ්මිකව එහෙනම් POH කියන එක ගත්තොත් ඒකේ එන්න ඕනේ මෙහෙම නේද? ඒ කියන්නේ මම හයිඩ්‍රෝනියම්ට ලියන්නම්. හයිඩ්‍රෝනියම්ට ලිව්වොත් හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය එන්නේ CKB කියලා තමයි එන්නේ. මේක තමයි සූත්‍රය හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය. හැබැයි මේක අම්ලයක කතාවක් නේ. එතකොට ඔයාට ලියා ගන්න වෙන්නේ කෙලින්ම KW KA කියලා තමයි ලියන්නේ. දැන් තර්ක ටික කරගෙන යන්න අහගන්න. හරි. අපිට කියන්නේ දුබ්බල අම්ලයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. දුබ්බල අම්ලයේ ප්‍රබලතාවය වැඩි වෙනවා නම් ළමයි අම්ලයක ප්‍රබලතාවය මිනුම් කරන එකක් තමයි ඔය KA. KA අඩු වෙන්න දුබලයි. KA වැඩි වෙන්න ප්‍රබලයි. ඒ දශම ගාන අඩු වෙනවා. මේ දශම ගාන වැඩි වෙනවා. ඒතකොට මෙතන කියන්න පුළුවන් දුබ්බල අම්ලයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. එහෙනම් KA වැඩි වෙනවා. KA වැඩි වුණොත් සාමාන්‍යයෙන් මේක මූලයේ කියන කතන්දරය අමතක කරොත් OH- සාන්ද්‍රණය මොනවා වෙනවද අඩු වෙනවා. OH- සාන්ද්‍රණය වැඩි වුණොත් POH කියලා කියන්නේ එයාගේ ප්‍රතිවිරුද්ධය ඍණ ලඝු එකනේ. එයා මොනවා වෙන්නවද වැඩි වෙන්න ඕනේ. එයා වැඩි. එයා වැඩි වුණොත් සාමාන්‍යයෙන් pH ධන POH නියතයක්නේ. එතකොට P මෙයා වැඩි වෙද්දී pH කියන අගය කුමක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. නැවත කතාව කියන්නම්. මේක හිතන්නේ මෙහෙමයි. හරි. දැන් මේකේ හැදිච්ච ලවණය භෂ්මයක් ලෙස ක්‍රියාත්මක කරේ. ඒතර භෂ්මයෙන් ද්‍රාවණයට ආවේ OH. OH නම් මං ලිව්වා මේ ඒ OH සාන්ද්‍රණයට රඳාපවතින සාධකය. මෙන්න මේ ටික. KB ලියන්න බෑ. එතකොට අපිට මොකද අම්ලයෙන් නිසා අපිට දෙන්න වෙනවා KWත් එක්ක පිළිතුරක්. එතකොට KA වැඩි වෙනවා අම්ලයේ ප්‍රබල වෙද්දී. මෙයා වැඩි වෙනවා. එතකොට මෙයා මොනවා වෙනවද? අඩු වෙනවා. OH අඩු වුණොත් pH ප්‍රතිවිරුද්ධ නිසා වැඩි වෙනවා. මොකද ඍණ ලඝු පදයක් ගන්න නිසා. මෙයා වැඩි වෙද්දී කෙලින්ම pH එක මොනවා වෙන්නොත් අඩු වෙන්න ඕනේ. ඒකේ අදහස තමයි මේ ප්‍රස්තාරයේ දුබලයා ප්‍රබල කරද්දී ප්‍රබලයක් පාවිච්චි කරද්දී ප්‍රස්තාරයේ පරාසය වැඩි වෙනවා. වැඩි වෙලා ප්‍රස්තාරයේ සමගතා ලක්ෂ්‍ය කොහෙට එනවද? පල්ලෙහාට එනවා. හරිනේ. දැන් ඔක ප්‍රබල කරලා අතිශය ප්‍රබල ගත්තොත් එimhe සමගතා ලක්ෂ්‍ය 7ට එන්න ඕනේ. එහෙම නැහැ. දුබලයක් නම් 4 වඩා උඩ තියෙයි. තේරුණාද? ඒක පල්ලෙහාට. එහෙම හිතලා ලියන්න පුළුවන් ළමින්ට උන උත්තරේ. එහෙනම් මේකේ උත්තරේ වශයෙන් අපිට ගන්න වෙන්නේ pH අගේ ශීඝ්‍ර pH පරාසය වැඩි වේගෙන් සාධකය ලියන්න වෙනවා. හරි ඒක ඔයාලා ලියාගන්න. රයිට් මාකින් එකේ තියෙනවා ශීඝ්‍ර pH විචලනයේ පරාසය මොනවා වෙනවද වැඩි වෙනවා කියනවා. සමගතා ලක්ෂයට අදාළ pH අගේ මොනවා වෙනවද ඒක අඩු වෙනවා කියලා ලියාගන්න. ඒ විස්තර කිරීම ඔන්න මම ලස්සනට කියලා දුන්නා. හරි. එහෙනම් ඒ ප්‍රශ්නේ ඉවරයි. හරි නේද? රයිට්. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ස්කිප් කරනවා ඊළඟ වැඩේට. හරි නේද? රයිට්.